එනවා ගිගනටෝරස් කියන ඔක්කොටම වඩා වැඩිය විශාල දරුණුම ඩයිනෝසරයා. ආවා විතරයි දෙන්නත් එක්ක රණ්ඩු කරන්නත් පටන් ගත්තා. අපේ කට්ටිය උන් දෙන්නගේ රණ්ඩුවෙන් බේරෙන්න හතර අතේ දුවන්න පටන් ගත්තා. ඒ ටීරෙක්ස්ට වැඩි වෙලා ඌත් එක්ක සටන් කරන්න හම්බුනේ නැහැ. ගිගනටෝරස් ගහපු පාරකට පොරට 100ක් නැති වුණා. ටීරෙක්ස් 100 නැති වුණ තැනට පහලින් ග්‍රේඩියාගේ කට්ටියයි හිර වෙලා ඉන්නවා. ගිගනටෝරස් ඉන්න හින්දා අනිත් අයට එතෙන්ට යන්න විදියකුත් නැහැ. කයිලා මේ වෙලාවේ කරන්නේ එතන තිබ්බ තුවක්කුවකින් අහසට එලියක් යවන එක. ඒ එළිය දිහා බලපු ගිගනටෝරස් දකින්නවා මෙතන හිටිය කුරුල්ලා වගේ ඩයිනෝසරයව. ඌ ඒ පැත්තට ගියපු හින්දා අපේ අයට පුළුවන් වුණා හෙලිකොප්ටරයට නැග ගන්න. කයිලත් ඊට පස්සේ ඉක්මනටම හෙලිකොප්ටරේ මෙතනින් උඩට ගත්තා. ඩයිනෝසරයව දෙන්නත් පහල ලොකු සටනක් කරනවා. හැබැයි ගිගනටෝරස් එක්ක හැප්පෙන එක නම් එච්චර ලේසි වැඩක් උනේ නැහැ. හොඳම වැඩේ කියන්නේ මේ වෙලාවේ ටීරෙක්ස්ටත් සිහිය එනවා. ඌ නැගිටලා දුවගෙන ඇවිල්ලා ගිගනටෝරස් අනිත් ඩයිනෝසරයා පැත්තට විසි කරනවා. ඌගේ අත්වල තියෙන්නේ තියුණු නියපොතු හින්දා ගිගනටෝරස්ගේ ඇඟ පසාරු කරගෙන යනවා. ඒ වැඩෙන් ඒ සතා එතනම ඉවරයක් වුණා. දැන් මේ කැලේ ඇතුලේ ඉන්න ලෝක තමයි ටීරෙක්ස්. අපේ කට්ටියත් හෙලිකොප්ටරේ අරගෙන මෙතන